අයිබෝන් පුතේ අපි අද කතා කරන්නේ 6 වෙනි ශ්‍රේණියේ දෙවන පාඩම. සිදුහත් කුමරුගේ ළමා කාලය හා යෞවනය. පුතාලට මතකයි අපි මීට කලින් කතා කරා සිදුහත් කුමරුගේ උපත පිළිබඳව. එහෙමනම් මේ පාඩමෙන් කතා කරන්නේ මේ පුංචි කුමාරයාගේ ළමා කාලය හා යෞවනය. බලමු පුතේ මේ රූප රාමුව. පුතාලට මතකයි මීට කලින් පාඩමේදී අපි කතා කරා එදා ඇසලපුර 15ක පොහෝ දවසක තමයි මේ චූටි කුමාරයා මහා මායා දේවියගේ මව් කුස පිළිසිඳගන්නේ. මාස 10ක් ගත වුණාට පස්සේ ලුම්බිනි සල් උයනේදී තමයි මේ පුංචි කුමාරයාගේ උපත සිද්ධ වෙන්නේ. නෙළුම්මල් සතක් මතින් වැඩම කරලා 7 වෙනි පියුම මත සිටගෙන තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස කියන උදාන වාක්‍ය ප්‍රකාශ කරේ. මේ ආකාරයෙන් එදා එහෙමනම් වෙසක් පෝය දවසක වෙසක් පුර 15ක පොහෝ දවසේ තමයි පුතේ මේ පුංචි බෝධිසත්වයන් වහන්සේගේ උපත සිද්ධ වුණේ. ඉන් අනතුරුව දින 5ක් ගත වුණාම තමයි නම් තැබීමේ උත්සවය සිද්ධ වෙන්නේ. අපි පෙරලා ගනිමු පුතේ පෙළ පොත 7 වෙනි පිටුව. එදා මේ බෝධිසත්වයන් වහන්සේගේ උපත සිදු වුණ ආකාරය කිඹුල්වත් පුරය හැම තැනම ප්‍රසිද්ධ වෙනවා පුතේ. මේ සුද්ධෝදන රජතුමාටත් මහා මායා දේවියටත් පුත් කුමරෙක් ලැබුණා කියලා. මේ පුවත ආරංචි වෙනවා සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමාට. සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා තමයි අසිත තාපසතුමා. අසිත තාපසතුමාටම තමයි පුතේ කියන්නේ කාලදේවල ගුරුතුමා කියලා. නැත්තම් කාලදේවල තාපසතුමා. ඉතින් මේ අසිත තාපසතුමා එනවා මේ තාපසතුමාගේ ගෝලයා තමයි සුද්ධෝදන රජතුමා. සුද්ධෝදන රජතුමාගේ මාලිගාවට මේ පුංචි කුමාරයාව බලන්නට. ඇයි දඹදිව් තලයේ පුරාම ප්‍රසිද්ධ වෙනවා පුතේ සුද්ධෝදන රජතුමාට ඉපදුන පුත් කුමාරයා ඉපදුන හැටියෙම ඇවිද්ද බව. ඒ වගේම ඒ ඇවිදිනකොට නෙළුම් මල් 7ක් පිපුණ බව. ඒ විතරක් නෙවෙයි 7 වෙනි නෙළුම් මල මත හිටගෙන ලෝකයට ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් කරනවා. පුතාලා අහලා ඇති චූටි බබෙක් ඉපදුනහම ඇවිදින්නට බෑ. ඒ දරුවා ඉපදුන හැටි අඬනවා. අඬනවා විතරක් නෙවෙයි පුතේ ඒ දරුවා ඉන්නේ නිරතුරුවම හරස් අතට. ඒ කියන්නේ පුතේ තිරස් අත. පුතාලා ගණිතයේ විෂයේදී ඉගෙනගෙන තියෙනවා පුතේ තිරස් අත සිරස් අත කියන්නේ කොයි පැත්තද කියලා. තිරස් අත කියන්නේ අපි චූටි දරුවෝ වඩා ගන්නේ පුතේ අපි කියන්නේ හරස් අතට කියලා හරහට වඩා ගන්නවා කියලා. අන්න ඒ විදියට තමයි අපි දැකලා තියෙන්නේ චූටි දරුවෝ ඉපදුනහම ඉන්න ආකාරය අම්මලගේ අතේ. හැබැයි මෙතන වෙනස තමයි පුතේ බෝධිසත්වයන් වහන්සේ සිරස් අතට තමයි උපදින්නේ. ඒ විතරක් නෙවෙයි ඉපදුන හැටි ඇවිදිනවා. මෙන්න මේ පුවත එදා මුළු දඹදිව් තලයේම ප්‍රසිද්ධ වෙනවා. ඒ නිසා අසිත තාපසතුමාට මේ පුවත දැනගන්නට ලැබුණ හැටියෙම ඉක්මනින්ම සුද්ධෝදන රජතුමා මුණ ගැහෙන්නට රජමාලිගාවට එනවා. රජමාලිගාවට ආවම සුද්ධෝදන රජතුමා හරියට සතුටු වෙනවා. ඇයි සතුටු වෙන්නේ? තමන්ගේ ගුරුතුමා තමන්ගේ දරුවා බැලීමට මාලිගාවට පැමිණීම ගැන. මේ සුද්ධෝදන රජතුමා චූටි කුමාරයාව අරන් ගිහිල්ලා අසිත තාපසතුමාට වඩා ගන්නට දෙනවා. ඒ මොහොතේ පුතේ මේ චූටි කුමාරයාගේ පතුල් දෙක නැත්තම් කකුල් දෙක මේ ගුරුතුමාගේ නළල මත පිහිටනවා. ඒ මොහොතේ අසිත තාපසතුමා තේරුම් ගන්නවා මේ
එසේ මෙසේ දරුවෙක් නෙවෙයි. හරි ශ්‍රේෂ්ඨ වැදගත් ලෝකෙම ප්‍රසිද්ධ වෙන පුංචි කුමාරයෙක් කියලා. මොකද පුතේ මේ අසිත තාපසතුමා ගොඩක් භාවනා කරන කෙනෙක්. නිරතුරුවම භාවනා කරනවා. ගොඩක් භාවනා කරාම අනෙත් අයගේ ගති ලක්ෂණ අනෙත් අයගේ හිතේ තියෙන දේ කියන්නට පුළුවන් තරමට මනස දියුණු වෙනවා. ඉතින් මේ අසිත තාපසතුමා කියන්නේ මනස දියුණු කරපු කෙනෙක්. ඒ අනුව අසිත තාපසතුමා ප්‍රකාශ කරනවා මේ පුංචි කුමාරයා මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා. ඒ විතරක් නෙවෙයි අසිත තාපසතුමාගේ නළල මත මේ පුංචි කුමාරයාගේ ශ්‍රීපතුල් පිහිටපු නිසා අසිත තාපසතුමා මේ පුංචි කුමාරයාට වඳිනවා. පුංචි කුමාරයාට වඳිනවා දැක්කම සුද්ධෝදන රජතුමා මොකද කළේ? රජතුමත් වඳිනවා. එහෙනම් සුද්ධෝදන රජතුමා මේ පුංචි කුමාරයාට වැඳපු පළවෙනි අවස්ථාව තමයි අසිත තාපසතුමා මේ දරුවා බලන්නට ඇවිල්ලා මේ අසිත තාපසතුමා චූටි කුමාරයාට වැඳපු අවස්ථාව. පුතේ අපි පුංචි කාලෙදී ඉගෙන ගන්න කරුණු සියල්ල මතක තබා ගත යුතු වෙනවා ලොකු පන්තිවලට යද්දී. මොකද මේ කරුණු ආයෙ කතා කරන්නට වෙන්නේ නැහැ 10 11 පන්තිවලදී. ඒ නිසා පුතාලා හොඳින් මතක තබා ගමු. එහෙමනම් සිදුහත් කුමාරයාට සුද්ධෝදන රජතුමා වැන්දේ ඉස්සෙල්ලම. ඒ කියන්නේ පළවෙනි වැඳීම සිද්ධ වෙන්නේ අසිත තාපසතුමා වැඳපු අවස්ථාව. මේ චූටි කුමාරයා ඉපදිලා දවස් 5කින් තමයි පුතේ නම් තැබීමේ උත්සවය සිද්ධ වෙන්නේ. ඉතින් මේ සුද්ධෝදන රජතුමා ආරාධනා කරනවා උගත් බමුණු පඬිවරුන් 108 දෙනෙකුට චූටි කුමාරයාට නම් තැබීමේ උත්සවය සඳහා සහභාගී වන ලෙස. මේ ආකාරයෙන් උගත් බමුණු පඬිවරු 108 දෙනෙක් පැමිණෙනවා. පැමිණිලා ඒ අය එකිනෙක ගුරුවරුන් එකිනෙක බමුණු පඬිවරුන් මේ කුමාරයා ගැන නොයෙකුත් ප්‍රකාශ කරන්නට ගන්නවා. මෙතෙන්දී අසිත තාපසතුමා ඒ කියන්නේ පුතේ සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා මේ පුංචි කුමාරයා දැකලා ප්‍රකාශයක් කරනවා මෙම කුමරු ගිහිගේ හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුවොත් බුදු වෙනවා කියලා. මොකද පුතාලට මතකයි මේ පුංචි කුමාරයා බලන්නට ආපු වෙලාවේ මේ චූටි කුමාරයාගේ සිරිපතුල් පිහිටියා මේ ගුරුතුමාගේ නළල මත. එහෙමනම් ඒකත් සුවිශේෂී. ඒ ආදී වශයෙන් බොහෝ ශරීර ලක්ෂණ අනෙත් දරුවන්ට නැති සුවිශේෂී ගති ලක්ෂණ දිහා බලලා තමයි මේ අසිත තාපසතුමා මේ වගේ ප්‍රකාශයක් කරේ. ඒක ඇහුවම මේ සුද්ධෝදන රජතුමාට හරියට පුදුම හිතෙනවා. මේ ප්‍රකාශය කරලා දැන් පුතේ ඉස්සෙල්ලා මේ අසිත තාපසතුමා සතුටින් hina වෙනවනේ. ඇයි සතුටින් hina වෙන්නේ? මේ කුමාරයා යා යුතු ඉහළම තැනට යන නිසා. හැබැයි ඒත් එක්කම මේ අසිත තාපසතුමාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. අඬනවා මේ ගුරුතුමා. සුද්ධෝදන රජතුමා අහනවා ඇයි ගුරුතුමනි කියලා. ඒකට උත්තර දෙනවා අසිත තාපසතුමා රජතුමනි ඒ වෙද්දි මම ජීවතුන් අතර නැහැ. මේ පුංචි කුමාරයා බුද්ධත්වයට පත්වෙන දවසට මම ජීවතුන් අතර නැති නිසා තමයි මම ඇඬුවේ කියලා. පුතේ ඔයාලගේ පෙළ පොතේ තියෙනවා 8 වෙනි පිටුව බලමු දෙවෙනි ඡේදයේ. එතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මේ කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා ප්‍රකාශ කරේ පුතේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. අසිත තාපසතුමාගේ ප්‍රකාශය තමයි මෙම කුමරු ගිහිගේ හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුවොත් බුදු වෙනවා කියන එක. මේ විදියට අසිත තාපසතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ කොණ්ඩඤ්ඤ තාපසතුමා මේ කුමාරයාගේ ශරීර ලක්ෂණ බලනවා. ඒ බලලා
මේ කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා කොණ්ඩඤ්ඤ තාපසතුමා ප්‍රකාශ කරනවා. ඒ නම් තැබීමේ උත්සවයේදී හැම බමුණු ගුරුතුමෙක්ගෙම ප්‍රකාශය උනේ පුතේ මේ කුමාරයා ලෝකයට යහපතක්ම සිදු කරන පුද්ගලයෙක් කියන එක. යහපතක් නැත්තම් අර්ථයක් වැඩක් කරන පුද්ගලයෙක්. මුළු ලෝකයාම සඳහා යහපතක් සිද්ධ කරන්න නැත්තම් අර්ථයක් සිද්ධ කරන්න කියන අදහසින් තමයි එහෙනම් සිද්ධාර්ථ කියලා මේ පුංචි කුමාරයාට නම තියන්නේ. ඉපදිලා දවස් 5ක් යන මොහොතේ සිද්ධ අර්ථ සිද්ධාර්ථ. එහෙමනම් මේ චූටි කුමාරයාට නම තියෙනවා පුතේ සිද්ධාර්ථ කුමාරයා කියලා. මේ පුංචි කුමාරයා ඉපදිලා දවස් 5ක් යනකොට නම් තැබීම උත්සවයේ තියෙනවා. ඊට පස්සේ තව දවස් 2ක් යද්දී කුමාරයාගේ මෑණියන් වහන්සේ කලුරිය කරනවා. මහා මායා දේවින් වහන්සේ කලුරිය කරද්දී ඒ කියන්නේ පුතේ මරණයටපත් වෙනවා. මරණයටපත් වෙද්දී මේ පුංචි කුමාරයාගේ වයස දවස් 7යි. මේ චූටි සිදුහත් කුමරු ඉපදිලා දවස් 7ක් යද්දි තමයි පුතේ මහා මායා දේවින් වහන්සේ කලුරිය කරන්නේ. ඊට පස්සේ මේ පුංචි කුමාරයා හදා ගන්නට අම්මා කෙනෙක් ඕනි වෙනවා. සුද්ධෝදන රජතුමා මහා මායා දේවින් වහන්සේගේ නංගි ප්‍රජාපති ගෝතමී දේවිය තමයි මේ පුංචි කුමාරයාගේ මව් තනතුරෙහි තබන්නේ. එදා ඒ මහා මායා දේවින් වහන්සේ කලුරිය කළ දිනේ ඉඳලා බුද්ධත්වයට පත්වීම සඳහා ගිහි ගෙයින් නික්ම යන තෙක්ම සිදුහත් කුමාරයාගේ මෑණියන් වහන්සේ විදිහට මහා ප්‍රජාපති දේවිය මව් තනතුරු උසුලමින් ගොඩාක් ආදරෙන් කටයුතු කරන පුතේ මේ සිදුහත් කුමාරයාට. අපි බලමු එහෙනම් සිදුහත් කුමාරයාගේ අම්මා තමයි මහා මායා දේවිය, අප්පච්චි තමයි සුද්ධෝදන රජතුමා. කුමාරයා ඉපදිලා දවස් 7කින් අම්මා කලුරිය කරනවා. ඊට පස්සේ ඒ තනතුරටපත් වෙන්නේ මහා මායා දේවියගේ නැගණිය මහා ප්‍රජාපති ගෝතමී දේවින් වහන්සේ. මේ ප්‍රජාපති දේවින් වහන්සේ හරි ආදරේ පුතේ. මහා මායා දේවිය වගේම ප්‍රජාපති දේවිය පුංචි කුමාරයාට පුතුමෙට ආදරේ. මේ විදියට ආදරෙන් කටයුතු කරගෙන ඉන්නකොට දැන් ඔන්න ටික ටික දවස් ගත වෙලා කුමාරයාට වයස මාස 5යි. මේ මාස 5 ලබද්දී එදා ඉන්දියාවේ ප්‍රධානම සල්ලි හොයන මාර්ගය තමයි පුතේ කෘෂි කර්මාන්තය. ඒ කියන්නේ වී ගොවිතැන. එදා වී ගොවිතැන සඳහා අද කාලේ වගේ නෙවෙයි රටේ රජතුමත් සහභාගී වෙනවා කුඹුර සීසෑමේ උත්සවයට. ඉතින් එදා මේ ශාක්‍ය රජදරුවෝ මේ ආකාරයට කුඹුර සීසෑමේ උත්සවයට සහභාගී වෙනවා. ඒකට කියනවා පුතේ වප් මඟුල කියලා. පුතාලා දන්නවා දැන් නම් කුඹුර සීසෑම සිද්ධ කරන්නේ මැෂින් වලින්. නමුත් ඉස්සර කාලේ කරේ පුතේ හරක් දාලා. ඊටත් කලින් මේ සුද්ධෝදන රජතුමාගේ කාලේ මේ වප් මඟුල් උත්සවයේ සඳහා ඇතැම් අවස්ථාවල අලිය යොදලා තියෙනවා. ඒ වගේම හරක් යොදලා තියෙනවා. මේ සීසෑමේ උත්සවයට එදා සුද්ධෝදන රජතුමා හා දේවින් වහන්සේ සේවිකාවෝ මේ සියලුම දෙනා සහභාගී වෙද්දී මේ පුංචි කුමාරයාත් අරගෙන තමයි කුඹුරට යන්නේ. ඒ ගිහිල්ලා පුතේ මේ සේවිකාවෝ මේ චූටි කුමාරයා තියන්නට කුඹුර අයින තියනවා දඹ ගහ. මේ දඹ ගහ යට චූටි කුමාරයා තියලා තමයි මේ සීසෑමේ උත්සවයේ සඳහා සහභාගී වුණේ. මොකද මේක රාජකීය උත්සවයක්. අද කාලේ පුතේ
කෘෂි කර්මාන්තයේ යෙදෙන අය, ගොවිතැන් කටයුතු කරන අය ඒ තරම් ගණන් ගන්නේ නැති බවක් පේනවා සමාජයේ. නමුත් ඉස්සර කාලේ එහෙම නෑ. ගොවිතැනට තමයි පුතේ අංක 1 ලැබුණේ කෘෂි කර්මාන්තයේට. වී ගොවිතැනට. ඉතින් රජතුමා සහභාගී වීමෙන් අපිට ඒක හොඳට පේනවා. අපි බලමු පුතේ 8 වෙනි පිටුවේ අන්තිම ඡේදය. සාක්‍ය ජනපදයේ කුඹුරු ගොවිතැන් කරන කාලේ සීසෑමේ උත්සවයකට එනම් වප්මඟුල් උළෙලකට රජතුමා සිදුහත් කුමරුන්ද රැගෙන ගියේය. කුමරු කිරිමව්වරුන් භාරයට පත් කර රැකවල් යොදා රජතුමා කුඹුරට බැස සීසෑමට එක්විය. ටික වේලාවකින් කිරිමව්වරුන්ද උත්සවයේ නැරඹීමට මදක් ඔබ්බට ගිය බව දුටු කුමරා ආනාපාන සති භාවනාව වඩමින් පලක් බැඳ සිටියේය. මේ බව දුටු කිරිමව්වරු වහා ඒ බව රජතුමාට දැනුම් දුන්හ. ඉන් මහත් පුදුමයටත් සතුටටත් පත් රජතුමා පුත් කුමරුගේ භාග්‍යවන්තකම ගැන සිතා කුමරුට නමස්කාර කළේය. මෙය පිය රජුගේ දෙවන වැඳුමයි. මෙම අසිරිමත් සිදුවීම වන විට කුමරු වයස මාස 5කි. කාලේ ගෙවි ගියේය කුමරු කෙලිදෙලින් මාලිගාවෙහි වැඩ. ඉතින් පුතේ මේ විදියට චූටි කුමාරයා පලක් බැඳගෙන ආනාපාන සති භාවනාව වඩනවා. හරි ආශ්චර්යමත් ජනක සිදුවීමක්. මොකද පුතේ මාස 5ක් කියන්නේ අපේ ගෙවල් වල පුතාලා දැකලා තියෙන මාස 5ක් වයස පුංචි දරුවෝ අම්මගේ අතේ තමයි ඉන්නේ, නැත්තම් ඇඳේ නිදාගත්ත ගමන්. ඒ දරුවන්ට භාවනා කරන්නට බෑ. නමුත් මේ පුංචි කුමාරයා භාවනා කරනවා. අනිත් එක තමයි පුතේ ආනාපාන සති භාවනාව කියන්නේ හුස්ම ගැනීම හා හුස්ම පිට කිරීම. හොඳ සිහියෙන් යුක්තව කරන භාවනාවට තමයි පුතේ කියන්නේ ආනාපාන සති භාවනාව. දැන් පුතාලා චූටි දරුවෝ. ඉතින් පුතේ ඔයාලට කරන්නට ලේසිම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ආනාපාන සති භාවනාව කරන්නට අමාරුයි. මොකද පුතාලා චූටි දරුවෝ නිසා. එතකොට පුතාලා දැන් ඉන්නේ 6 පන්තියේ. ඉතින් පුතාලට විතරක් නෙවෙයි පුතේ ලොකු අයටත් හරිම අමාරු භාවනාවක් මේ ආනාපාන සති භාවනාව. ඇයි ඒ හිත එහෙ මෙහෙ දුවන්නේ නැතුව එකම තැනක එකම අරමුණක තබා ගත යුතු නිසා. හැබැයි පුදුමේ කියන්නේ පුතේ මේ පුංචි කුමාරයාගේ වයස මාස 5යි. නමුත් ආනාපාන සති භාවනාව වඩනවා. ඒ දැක්කම සේවිකාව දුවගෙන ගිහිල්ලා කියනවා සුද්ධෝදන රජතුමාට. රජතුමා ඇවිත් බලනකොට පුතේ රජතුමාට හරිම පුදුම හිතෙනවා. මේ චූටි කුමාරයා භාවනා කරන ලස්සන දැක්කම. ඒ අවස්ථාවේදී රජතුමා පුංචි කුමාරයාට වඳිනවා. පුතාලට මතකයි අසිත තාපසතුමා මේ පුංචි කුමාරයාට වැඳ අවස්ථාවේදී තමන්ගේ ගුරුතුමා චූටි කුමාරයාට වඳිනවා දැක්කම සුද්ධෝදන රජතුමා වැඳා. ඒ අවස්ථාව තමයි පළවෙනි වැඳීම. දෙවන වැඳීම තමයි සිද්ධ වෙන්නේ පුතේ මේ ආනාපාන සති භාවනාව කරපු අවස්ථාව. මේ විදියට පුතේ මේ පුංචි කුමාරයා ඉපදිලා දින ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කෙමෙන් ගත වෙලා යනවා. මේ හරි ආදරෙන් හැමෝගෙම ආදරය දිනාගෙන තමයි මේ පුංචි කුමාරයා රජමාලිගාවේ හැදෙන්නේ. අනෙක් රාජකුමාරවරුත් සමග කිසිම දවසක පුතේ මේ චූටි කුමාරයා රණ්ඩු වෙන්නට ගියේ නැහැ. හැම වෙලාවකම හැමෝම එක්ක ආදරෙන් සමගියෙන් සෙල්ලම් කරමින් දැන් ඔන්න පුතේ චුට්ට මේ කුමාරයා ලොකු වෙනවා. ඊට පස්සේ පිය රජතුමා මේ චූටි කුමාරයාට ඉගෙන ගන්නට ගුරුවරයෙක් හොයනවා. ඊට පස්සේ සර්වමිත්‍ර කියන ගුරුතුමා තමයි රජමාලිගාවට කැඳවන්නේ. සිදුහත් කුමාරයාගේ ගුරුතුමා එහෙමනම් සර්වමිත්‍ර බමුණු පඬිතුමා. මේ සර්වමිත්‍ර ගුරුතුමා මේ සිදුහත් කුමාරයාට හරිම ආදරේ. මොකද මේ කුමාරයාට එක සැරයක් කියලා දුන්නම ඒ දේ
නැවත කියලා දෙන්නට ඕනි නැහැ පුතේ. හොඳට මතක තියෙනවා. ඕනම දෙයක් එක වතාවක් කියලා දුන්නහම ඒ දේ ඉක්මනින් ධාරණය කරගන්නවා. ඒ නිසා මේ ගුරුතුමා හරි ආදරේ. කුමාරයා බොහොම ඉක්මනින් සියලුම ශිල්පයන් ඉගෙන ගන්නවා. කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ති ශිල්ප, අශ්ව ශිල්ප ආදී සියලුම ශිල්පයන් ඉගෙන ගන්නවා පුතේ බොහොම ඉක්මනින්. කඩු ශිල්පය කියන්නේ පුතේ රාජකුමාරයේ තමුන් ඉදිරියට එන හතුරෙක් මෙල්ල කිරීම සඳහා කඩුවෙන් දක්වන සියලුම ශිල්පයන් ඉගෙන ගන්නට ඕනි. ඉතින් මේ පුංචි කුමාරයා බොහෝම දක්ෂ විදිහට කඩු ශිල්පය හමාර කරනවා. ඒ වගේම දුනු ශිල්පය. දුන්නේ විදින්නට. තමන් වෙත හතුරෙක් ආවොත් මේ දුන්නෙන් විදලා හතුර මර්ධනය කරන්නට දුනු ශිල්පය ඉගෙන ගත යුතු වෙනවා. ඒ වගේම හස්ති ශිල්පය. හස්තියා කියන්නේ පුතේ ඇතාට. ඇතා පිටේ යන්නට ඒ වගේම යුද්ධයක් අවස්ථාවකදී ඇතාව හසුරවන්නට හොඳින් ඉගෙන ගත යුතු වෙනවා. ඒ ශිල්පයත් මේ කුමාරයා බොහොම ඉක්මනින් හමාර කරනවා. ඒ වගේම අශ්ව පිටේ යන්නට යුද්ධ අවස්ථාවකදී අශ්වය පිටේ ගිහිල්ලා යුද්ධ කරන්නට මේ ආදී වශයෙන් පුතේ සියලුම ශිල්ප ශාස්ත්‍රයන් මේ සිදුහත් කුමාරයා බොහෝම ඉක්මනින් ඉවර කරනවා. ඒ නිසා මේ සර්වමිත්‍ර ගුරුතුමා බොහොම ආදරේ මේ සිදුහත් කුමාරයාට. මේ කුමාරයාත් එක්ක තවත් ශිල්ප ඉගෙන ගන්නා පුතේ රජ පවුලෙම කුමාරවරු නන්ද කුමාරයා, කාළුදායි කුමාරයා වගේ තවත් කුමාරවරු ඉගෙන ගන්නවා ශිල්පය. ඒ අය අතරින් මේ සිද්ධාර්ථ කුමාරයා බොහෝම ඉදිරියෙන් ඉන්නවා. හැබැයි කොච්චර දක්ෂ වුණත් කිසිම වෙලාවක අනෙක් අයගේ හිත රිදෙව්වේ නැහැ. ඒ අයට හිංසාවක් පීඩාවක් කරේ නැහැ. ඒ අනුව අපිට පුතේ මේ සිදුහත් කුමාරයාගෙන් ගත හැකි ආදර්ශ මොනවද? අපිත් පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්නට ඕනේ. තව කෙනෙකුගේ හිත රිදවන්නේ නැතුව, ඒ අයත් එක්ක රණ්ඩුවට යන්නේ නැතුව, අපි පුංචි දරුවෝ අපි ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේදී, ටියුෂන් පන්තියේදී හැමෝම එක්ක සමගියෙන් හොඳින් ජීවත් වෙමින් ශිල්පයන් ඉගෙන ගන්නට. මේ විදියට පුතේ දැන් ඔන්න මේ සර්වමිත්‍ර ගුරුතුමා යටතේ සිදුහත් කුමාරයා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම අවසන් කරනවා. දැන් මේ කුමාරයාගේ වයස අවුරුදු 16යි. අවුරුදු 16 දී තමයි මේ කුමාරයාට විවාහයක් සඳහා සුදුසු කුමරියක් හොයන්නේ. දැන් සුද්ධෝදන රජතුමා තමන්ගේ පුත් කුමාරයාට විවාහයක් කර දීමට කුමාරියක් හොයනවා. ඉතින් පුතේ ඒ යාබද රාජ්‍යවල රජවරුන්ට තමයි පණිවිඩ යවන්නේ මේ සිදුහත් කුමාරයාට සුදුසු කුමරියක් තෝරා ගැනීම සඳහා ඒ කිට්ටුව තියෙන අනෙත් යාබද රාජ්‍යයන් වලට පණිවිඩය යවනවා රජවරුන්ට. ඒ වෙලාවේ ඒ රජවරු විසින් ප්‍රකාශ කරනවා මේ කුමාරයා කිසිදු ශිල්පයක් දන්නේ නැහැ. ඒ නිසා කොහොමද දුව දෙන්නේ මේ කුමාරයාට කියලා. ඒක ඇහුවම සිදුහත් කුමාරයාට හරියට දුක හිතෙනවා. මොකද සිදුහත් කුමාරයා කියන්නේ පුතේ සියලුම ශිල්පයන් මනා ලෙස ඉක්මනින් අහවර කරපු නැත්තම් සියලු ශිල්ප දක්ෂ ලෙස ඉගෙනගෙන ඉවර කරපු කුමාරයෙක්. ඒ නිසා මේ සිදුහත් කුමාරයා කැමති වෙනවා නෑයන් ඉදිරියේ තමන් ඉගෙනගත්ත සියලුම ශිල්ප ශාස්ත්‍රයන් මොනවද කියන එක පෙන්වන්නට. මේ විදියට මේ කුමාරයා පීරච්චුරුවන්ට කියනවා එහෙමනම් මම ශිල්ප පෙන්වන්නම්. මගේ දක්ෂතාවයන් අනෙක් අයට පෙන්වන්නම් ඒ සඳහා අවස්ථාවක් සූදානම් කරන්නට කියලා. මේ විදියට පුතේ සුද්ධෝදන රජතුමා එදා කිඹුල්වත් නුවර සූදානම් කරනවා මේ ශිල්ප දැක්වීම සඳහා ස්ථානයක්. එතෙන්දී නෑයෝ හැමෝම රැස් කරනවා. සියලුම යාබද රාජ්‍යවල රජවරු රැස් කරනවා. ඒ හැමෝම ඉදිරියේ මේ සිදුහත් කුමරු
තමන් ඉගෙනගත්ත සියලු ශිල්පය පෙන්වනවා. ඒ වෙලාවේ බොහොම විදිහට සතුටු වෙනවා අනෙක් සියලුම රාජ්‍යවල රජවරු. ඒ හැම කෙනෙක්ම කැමති වෙනවා තමන්ගේ දුව මේ සිදුහත් කුමාරයාට සරණ පාවා දෙන්නට. මොකද බොහෝම දක්ෂ විදිහට මේ කුමාරයා ශිල්ප පෙන්නන නිසා. ඇතුන් හසුරවන්නට, ඒ වගේම අශ්වයන් හසුරවන්නට මනා දක්ෂතාවක් පෙන්නපුහම් පුතේ හරි ආසා හිතෙනවා මේ අනෙක් රජවරුන්ට. මගේ දුවක් දෙනවා මේ කුමාරයාට, මගේ දුවක් දෙනවා මේ කුමාරයාට කියලා හැම කෙනෙක්ම කැමති වෙනවා. කඩු ශිල්ප, දුනු ශිල්ප සියලුම ශිල්ප පෙන්නනවා නෑයන් ඉදිරියේ. මේ විදියට පුතේ හැමෝම කැමති වුණාට සිදුහත් කුමාරයා තෝරගන්නේ සිදුහත් කුමාරයාගේ හිත ගිය එක කුමාරිකාවක්. ඒ තමයි යසෝදරා දේවිය. සුප්‍රබුද්ධ රජතුමාගේ දුව තමයි පුතේ යසෝදරා දේවිය. සුප්‍රබුද්ධ රජතුමාගේ සහ අමිතා දේවියගේ දියණිය යසෝදරා දේවිය. සුද්ධෝදන රජතුමාට පුතේ නංගි කෙනෙක් හිටියා අමිතා කියලා. ප්‍රමිතා කියලත් හිටියා නංගිලා දෙන්නෙක්. ඒ දෙන්නගෙන් අමිතා දේවියගේ දුව තමයි යසෝදරා දේවිය. එහෙමනම් පුතාලා මතක තියාගනිමු. යසෝදරා දේවියගේ අම්මා තමයි අමිතා දේවිය. අප්පච්චි තමයි සුප්‍රබුද්ධ රජතුමා. මේ ආකාරයෙන් සිදුහත් කුමාරයා තෝරගන්නේ විවාහය සඳහා. එහෙමනම් යසෝදරා දේවිය අවුරුදු 16 දී තමයි පුතේ මේ විවාහය සිද්ධ වුණේ. සර්වමිත්‍ර බමුණු පඬිතුමාගෙන් සියලු ශිල්පයන් ඉගෙනගෙන බොහෝම දක්ෂ විදිහට සියලු නෑදෑයෝ ඉස්සරහා තමන්ගේ දක්ෂතාවයන් පෙන්නුවාම හැම කෙනෙක්ම කැමති වුණා තමන්ගේ දුව මේ සිදුහත් කුමාරයාට සරණ පාවා ගන්නට දෙන්නට. හැබැයි සිදුහත් කුමාරයා තමන් කැමති වුණ මේ යසෝදරා දේවිය තමයි තෝරාගන්නේ. මොකද පුංචි කාලේ ඉඳලම එකට සෙල්ලම් කරපු, ඒ වගේම පුංචි කාලේ ඉඳලා නෑදෑකම් කියපු නැන්දගේ දුව තමයි එහෙමනම් මේ යසෝදරා දේවිය කියන්නේ. යසෝදරා දේවියටම තමයි පුතේ කියන්නේ බද්දකච්චායනා කුමරිය කියනවා, බිම්බා දේවිය කියනවා. මේ විදියට යසෝදරා දේවිය සමග සිදුහත් කුමාරයා විවාහයට පත් වෙනවා අවුරුදු 16 දී. සියලු ශිල්ප දක්ෂතා අනෙක් නෑයන්ට පෙන්වීමෙන් අනතුරු. එහෙමනම් අපි බලමු පුතේ සිදුහත් කුමාරයාගේ මව තමයි මහා මායා දේවිය, අප්පච්චි තමයි සුද්ධෝදන රජතුමා. අවුරුදු 7 දී මහා මායා දේවිය කලුරිය කරාට පස්සේ මහා ප්‍රජාපති දේවිය තමයි මේ සිදුහත් කුමාරයා හදා වඩා ගන්නේ. ඊට පස්සේ සර්වමිත්‍ර බමුණු පඬිතුමාගෙන් සියලු ශිල්පයන් ඉගෙන ගන්නවා. අන්තිමට අවුරුදු 16 දී සුප්‍රබුද්ධ රජතුමාගේ තමිතා දේවියගේ දුවවන යසෝදරා දේවිය තමයි සිදුහත් කුමරුගේ බිරිඳ බවට පත් වුනේ. මේ ආකාරයෙන් පුතේ සිදුහත් කුමාරයාට අසිත තාපසතුමා වැඳපු අවස්ථාවේදී සුද්ධෝදන රජතුමා පළවෙනියෙන් වඳිනවා. පළවෙනි වැඳීම එහෙනම් සිද්ධ වුණේ අසිත තාපසතුමා වැඳපු අවස්ථාවේ. ඒ වගේම දෙවෙනි අවස්ථාව තමයි දඹ ගසක් යට පලක් බැඳගෙන පුතාලට මතකයි ආනාපාන සති භාවනාව වඩපු අවස්ථාව. එතෙන්දි තමයි සුද්ධෝදන රජතුමාගේ දෙවෙනි වැඳීම සිද්ධ වෙන්නේ සිදුහත් කුමාරයාට. තුන්වෙනි වැඳීම සිද්ධ වෙන්නේ සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් වුණාට පස්සේ. ඒ අවස්ථාව පුතාලට ඉදිරියේ පාඩමකදී හම්බ වෙයි. එතෙන්දී අපි ඒ ගැන කතා කරමු. එහෙමනම් පුතේ අපි බලමු 12 වෙනි පිටුව පොතේ තියෙන ක්‍රියාකාරකම. පළවෙනි ප්‍රශ්නේ බලමු. පහත සඳහන් වගන්ති හරි නම් හරි ලකුණද
වැරදි නම් වැරදි ලකුණද යොදන්න. පළවෙනි ප්‍රශ්නේ අසිත තවුසා සිනාසුනේ සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදුවන බව දැනගත් නිසාය. ඒ පිළිතුර හරි. 2 නම් තැබීමේ උළෙලට බමුණු පඬිවරු 102ක් සහභාගී වූහ. ඒ ප්‍රකාශයේ වැරදි පුතේ 108ක් සහභාගී වුණා. 3 පිය රජුගේ දෙවන වැඳුම වප් මඟුල්දා සිදුවිය. 3 වෙනි ප්‍රකාශයේ හරි. පිය රජතුමාගේ දෙවනි වැඳීම සිද්ධ වුණේ එදා දඹගසක් යටදී වප් මඟුල් දිනේදී. දඹගසක් යට කුමාරයා භාවනා කරපු අවස්ථාවේ. 4 වෙනි එක කුමරා ඉපදී සත් දිනකින් මහා මායා දේවිය කලුරිය කළාය. ඒක හරි. සිදුහත් කුමරු 5 සිදුහත් කුමරුගේ ගුරුවරයා සර්වමිත්‍ර බමුණාය. 5 වෙනි ප්‍රකාශයත් හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. පළවෙනි ප්‍රශ්නේ සුද්ධෝදන රජුගේ ගුරුවරයා සර්වමිත්‍ර අසිත බමුණාය. එතන නිවැරදි උත්තරේ පුතේ සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා අසිත තාපසතුමා. 2 සිදුහත් කුමරු ආවාහ වූයේ යසෝදරා විසාකා කුමරිය සමග. සිදුහත් කුමරු ආවාහ වූයේ යසෝදරා කුමරිය සමග. 3 නම් තැබීමේ උළෙල පැවැත් වූයේ කුමරු ඉපදී පස්වන දෙවන දිනේදීය. නම් තැබීමේ උත්සවයේ පැවැත්වී කුමාරයා ඉපදිලා පස්වන දවසේ. 4 එක් ඇඟිල්ලක් ඔසවා කුමරු බුදු වන බව ප්‍රකාශ කළේ කොණ්ඩඤ්ඤ වප්ප බමුණාය. උත්තරේ තමයි කොණ්ඩඤ්ඤ බමුණා. 5 යසෝදරා දේවිය සුප්‍රබුද්ධ සුද්ධෝදන රජුගේ දියණියයි. යසෝදරා දේවිය සුප්‍රබුද්ධ රජුගේ දියණියයි. එහෙමනම් එතන බලමු පුතේ අපි නැවත සැරයක්. පළවෙනි ප්‍රශ්න 5 පළවෙනි එක හරි 2 වැරදි 3 හරි 4 හරි 5 හරි. ඊළඟට යටින් ඉරි අඳින උත්තර ටික පළවෙනි එකට අසිත තාපසතුමා, දෙවෙනි එක යසෝදරා කුමරිය, 3 පස්වන දින, 4 කොණ්ඩඤ්ඤ බමුණා, 5 සුප්‍රබුද්ධ රජතුමා. ඊට පස්සේ බලමු පුතේ පැවරුමට තියෙනවා සිදුහත් කුමාර චරිතයේ උපතේ සිට ශිල්ප දැක්වීම තෙක් වැදගත් සිදුවීම් පෙළගස්වා රූපරාමු සහිතව ඉදිරිපත් කරන්න. සිදුහත් කුමාරයාගේ චරිතය ඉපදුන අවස්ථාවේ ඉඳලා ශිල්ප දැක්වීම තෙක් වැදගත් සිදුවීම් පුතාලට පුළුවනි රූප රාමු හොයලා පින්තූර කොළ විකුණන්නට තියෙනවා. ඒ ඔස්සේ පුතාලට පුළුවනි ඒ වැදගත් අවස්ථා මොනවද කියන එක ඉදිරිපත් කරන්නට රූප කොළ අරගෙන ඒ වැදගත් අවස්ථා සඳහන් කරමින්. ඊට පස්සේ 2 සිදුහත් කුමාර චරිතයේ පාඩමට නියමිත කොටසෙන් ශිෂ්‍යයෙකුට ගත හැකි ආදර්ශ නම් කර පාසල් බිත්ති පුවත්පතෙහි පළ කරන්න. පුතාලට මතකයි මෙතෙන්දී චූටි කුමාරයාට සර්වමිත්‍ර බමුණු පඬිතුමා ගෙනල්ලා දෙනවා සුද්ධෝදන රජතුමා ශිල්ප ඉගෙන ගන්නට. එතෙන්දී කිසිම වෙලාවක පුතේ යාළුවොත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ සිදුහත් කුමාරයා. කිසිම වෙලාවක ඒ අයත් එක්ක බැන ගන්නට ගියේ නැහැ. තරහ වුණේ නැහැ. ඒ හැමෝම එක්ක ආදරෙන්, කරුණාවෙන්, සමගියෙන් සියලු ශිල්ප ඉගෙන ගත්තා. ඒ වගේම තමයි හරිම දක්ෂ විදිහට ගුරුතුමා කියලා දෙන දේ හොඳින් අහගෙන ඉන්නවා. මේක තමයි පුතේ අපිට මේ පාඩමින් ගන්නට තියෙන ආදර්ශ. අපි පන්ති කාමරේදී ගුරුවරයා පාඩම කියලා දෙනකොට අපි හොඳින් අහගෙන ඉන්නට ඕනි. වෙනත් දේ ගැන හිතා ඉන්නේ නැතුව ඒ වගේම අපි වෙනත් වැඩක නිරත වෙන්නේ නැතුව ගුරුවරයා කියන දේට හොඳින් ඇහුම්කන් දිය යුතු වෙනවා. එහෙම වුණොත් අපිට ඒක ආයි නැවත නැවත බලන්නට ඕනේ නැහැ. ඒ දේ අපිට හොඳින් ධාරණය කරගන්නට පුළුවන් වන නිසා. ඒ වගේම තමයි
මේ සිදුහත් කුමාරයා මුකුත් දන්නේ නැහැයි කියලා නෑයෝ hina වුණා. ඒ අවස්ථාවේදී තමයි සුද්ධෝදන රජතුමාට කියලා මණ්ඩපයක් හරි ගස්සලා සියලු ශිල්ප ප්‍රදර්ශනය කරේ. ඒ විදියට එහෙමනම් අපිටත් පුළුවන් පුතේ අපි ලියන සියලුම විභාගවලින් විශිෂ්ට ජය ගන්නට පුංචි කාලේ ඉඳලා මහන්සි වෙලා වැඩ කරන්නට. එතකොට අපේ ගෙදර අපේ අම්මා තාත්තා අත්තම්මා ඒ වගේ සියලුම නෑයෝ හරියට සතුටු වෙනවා පුතේ අපි හොඳින් පාඩම් කරලා හොඳින් ඉගෙනගෙන විභාගයෙන් වැඩි ලකුණු අරන් ඉහළින්ම සමත් වුණොත්. එහෙමනම් ඒ කරුණු ටික තමයි අපිට මේ සිදුහත් කුමාරයාගේ චරිතයෙන් ගන්නට තියෙන ආදර්ශ. අපි පෙළ පොතේ අභ්‍යාස ටික කරාට පස්සේ පැවරුම් පොත අරගෙන මේ ප්‍රශ්න ටික ලියමු පුතේ. ඊට පස්සේ අපි උත්තර ලියමු. පැවරුම 2 පළවෙනි ප්‍රශ්නේ ලියමු. සිදුහත් කුමරුගේ ගුරුතුමා නම් කරන්න. සිදුහත් කුමරුගේ ගුරුතුමා නම් කරන්න. 2 සුද්ධෝදන රජුගේ ගුරුතුමා නම් කරන්න. සුද්ධෝදන රජුගේ ගුරුතුමා නම් කරන්න. 3 සිදුහත් කුමරුගේ මව සහ පියා නම් කරන්න. සිදුහත් කුමරුගේ මව සහ පියා නම් කරන්න. 4 නම් තැබීමේ උත්සවයට පැමිණි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා කළ ප්‍රකාශය ලියන්න. නම් තැබීමේ උත්සවයට පැමිණි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා කළ ප්‍රකාශය ලියන්න. 5 දඹගසක් යටදී කුඩා සිදුහත් කුමරු ආනාපාන සති භාවනාව වැඩු අයුරු චිත්‍රයට නගා පාට කරන්න. හොඳයි පුතේ අපි එහෙමනම් ඉක්මනින් ලියමු විනාඩි 15ක් වගේ කාලයක් තුල මේ ප්‍රශ්න ටිකට උත්තර ටික. අපි බලමු පුතේ එහෙනම් උත්තර ටික. පළවෙනි ප්‍රශ්නේ සිදුහත් කුමරුගේ ගුරුතුමා නම් කරන්න. සිදුහත් කුමාරයාගේ ගුරුතුමා තමයි පුතේ සර්වමිත්‍ර බමුණු පඬිතුමා. අපි බලමු පුතේ එහෙනම් උත්තර ටික. පළවෙනි ප්‍රශ්නේ සිදුහත් කුමරුගේ ගුරුතුමා නම් කරන්න. සිදුහත් කුමාරයාගේ ගුරුතුමා තමයි පුතේ සර්වමිත්‍ර බමුණු පඬිතුමා. මෙතෙන්දි පුතාලා සර්වමිත්‍ර බමුණා කියලා ලියන්නට එපා. ඒක ටිකක් කැතයි වගේ. මොකද උගත් ගුරුවරයෙක් නිසා අපි ලියමු සර්වමිත්‍ර බමුණු පඬිතුමා. එහෙම නැත්නම් සර්වමිත්‍ර ගුරුතුමා. 2 සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා නම් කරන්න. සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා තමයි අසිත තාපසතුමා. 3 සිදුහත් කුමරුගේ මව සහ පියා නම් කරන්න. සිදුහත් කුමරුගේ මව තමයි මහා මායා දේවිය. පියා තමයි සුද්ධෝදන රජතුමා. 4
නම් තැබීමේ උත්සවයට පැමිණි කොණ්ඩඤ්ඤ තාපසතුමා කළ ප්‍රකාශය ලියන්න. කොණ්ඩඤ්ඤ තාපසතුමා පුතේ ඇඟිල්ලක් අහසට දිගු කරමින් තමයි ප්‍රකාශ කරන්නේ මේ කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. කුමාරයාගේ ශරීර ලක්ෂණ බලලා. පුතේ මෙතෙන්දි පුතාලගේ පෙළ පොතේ තියෙන 8 වෙනි පිටුවේ 2 වෙනි ඡේදයේ මේ අසිත තාපසතුමා ප්‍රකාශ කළ බව කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වන බව. නමුත් පුතේ මෙතන පොඩි ප්‍රින්ටිං කරද්දී උන වරදක් විය යුතුයි. මොකද මීට කලින් අපිට මුණ ගැහුණ සියලු පොත්වල හම් වෙලා තියෙන්නේ අසිත තාපසතුමා ප්‍රකාශ කරේ කුමරු ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුවොත් බුදු වෙනවා කියන එක. කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා එහෙමනම් ප්‍රකාශ කරේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. එක පුතාලා දැනගෙන ඉන්න එක හොඳ නිසයි මතක් කළේ. ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නේදී කියනවා කුමරු දඹගසක් යටදී පලක් බැඳගෙන ආනාපාන සති භාවනාව වැඩූ අයුරු චිත්‍රයට නගා පාඨ කරන්න. මේ විදියට පුතාලට පුළුවනි චිත්‍රය ඇඳලා ලස්සනට පාඨ කරන්න. ඊට පස්සේ මේ ආකාරයෙන් ලකුණු ටික සටහන් කරලා පුතාලගේ මතක ශක්තිය කොයි ආකාරයෙන්ද කියලා නිරීක්ෂණය කරන්නට පුළුවන්. හොඳයි පුතේ එහෙමනම් අපි පාඩම නවත්තමු. ආයුබෝවන්.